හායි කොහොමද ඔයාලා හැමෝටම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔන්න අද අපේ ගෙදර විශේෂ දවසක්. විශේෂ දවසක් එනකොට ඉතින් මට තියෙන හැමදාම නිදි මැරිල්ලක් තමයි. මහන්සි නිදිමතයි හැමදේමත් එක්ක තමයි ඉතින් අපේ ගෙදර විශේෂ දවසක් පැවැත්වෙන්නේ. ඉතින් අපේ චූටි පුතාට මෙන්න මේ ඉන්නේ මේ චූටි පැටියා. එයා නම් ඉතින් සැපට දොයියනේ. ඉතින් මේ චූටි පැටියාගේ බත් කැවිල්ල ගන්න තමයි යන්නේ. අක්කයි මල්ලි විතරයිනේ ඉන්නේ. ඔන්න ඔය ඔකත් ගමු කියලා හිතලා අපි දෙන්න ඉතින් ලෑස්ති වුණා. ඒකත් ඉවර කරලා දාන්න ඕනි කියලා. ඉතින් මේ ඒකට ගෙනාපු අඩුම කුඩුම ටික තමයි මේ මේස උඩ තියෙන්නේ. ඉතින් මම ඒව ආහට මෙහාට කරන ගමන් තමයි හිටියේ. ඉතින් ඊට පස්සේ ඉන්නකෝ මම මේ රෑ වෙලා හදපු කැවිලි ටික පෙන්නන්න. Kokis badinawada? Kokis. Kokis. Oh, rudu. Iyekot දාලා තියෙනවද? තාකි අයින්ද? මේ හදලා නේද? හදලා. සුට්ටක් කියලා සමනද? තාත්තා තියෙනවනේ. නයිනේ. හොඳයි පොඩි හැකියාවක් හරි තියෙනනේ පිළිබඳව. පිළියෙන් දෙන්නේ පියෙන්. ඉතින් දැන් කොකිස් ටික බදින ගමන් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මම ඔන්න ඒ චූටි කැවිලි ටිකක් නම් ඉතින් ගෙදර හදාගන්න පුළුවන් ටික හදාගත්තා. ඉතුරු ටික ඉතින් කඩෙන් තමයි අරගත්තේ. හැමදේම ඉතින් මම මේ චූටි පැටව දෙන්නත් බලාගෙන මහත්තයාත් ඉතින් මට ගොඩාක් උදව් කරනවා. අපි දෙන්න ඉතින් මේ දේවල් හැමදේම තනියම කරගන්න නිසා ගොඩාක් කැවිලි වර්ග මට හදන්න නම් බැරි වුණා. ඉතින් මේ විදිහට පුළුවන් විදිහට මුං කැවුම් ටිකක් කොකිස් ටිකක් වගේම අලුවට හිකුත් මං ඉතින් ටට්ටක් ගාලා හදාගත්තා. පාන්දර 4ට විතර නැගිටලා උයපු කිරිබත් තමයි මේ තියෙන්නේ. අම්මයි තාත්තයි තෙනවා කියපු නිසා ඒ දෙන්නටත් එක්ක දවල්ට කන්න කෑම ටිකකුත් හැදුවා. ඉතින් කිරිබත් මේ විදිහට පිගාන්ට ඇරලා මුල්ම කොටසින් ඉතින් මං බුද්ධ පූජාව තිබ්බා. බුද්ධ පූජාව තියලා ඒ ටික අයින් කරලා තමයි මම මේ ඉතුරු කැවිලි ටික මෙතන තිබ්බේ. ඉතින් බුද්ධ පූජාව තියලා ආශිර්වාදත් අරගෙන ඔන්න ඉතින් අපේ චූටි පැටියට කැවිලි මේසේ ලෑස්ති කරන්න පටන් ගත්තා. නැගෙනහිර දිශාව බලාගෙන තමයි මේක ලෑස්ති කරන්න කියලා තාත්තා උපදෙස් දුන්නේ. පැදුරක් කෙලලා ඒක උඩින් සුදු රෙද්දක් කෙලාගෙන ඊට පස්සේ පිඟන් වලට දාගත්ත කැවිලි ටික මමයි මහත්තයයි දෙන්නම ඉතින් එකතු වෙලා මෙතෙන්ට ගෙනල්ලා ඒ දේවල් සකස් කරා. ඉතින් ආස්මී පැණිවලලු කොණ්ඩ කැවුම් අලුවා මාස්මෙලෝස් ඒ වගේම කේක් කෙසෙල් ඊට අමතරව අපි පළතුරු විදිහට තව කොමඩුයි දොඩනුයි ගෙනාවා. පළතුරු වට්ටියක් හදනවා නම් තමයි ඉතින් හොඳ. ඒත් අපි දෙන්න කල්පනා කරා නෑ පළතුරු වට්ටියක් ඕනේ නැහැ. මේ විදිහට තිබ්බොත් ඒත් ලස්සන වෙයි කියලා හිතුවා. ඉතින් ඊටත් අමතරව කියන්න අමතකුණානේ. මං හදපු මුං කැවුනුයි කොකිසුයි මං තිබ්බා. චොක්ලට් කේකුත් ගෙනල්ලායි තිබ්බේ. ඉතින් මේ ටික ඔක්කොම ටික තියාගෙන ඉවර වෙලා චූටි පුතාට තව මේ කෑම වලට අමතරව එයාගේ ඇස් වලට දකින්න පැන්සල් මිල මුදල් ඊට පස්සේ රත්තරන් බඩු සබන් පොඩි වොච් එකක් ඒ වගේම තව කතන්දර පොට්ටියකුත් තිබ්බා. ඉතින් බලමුකෝ දැන් එයා මොනවාද ඉස්සෙල්ලාම ගිහිල්ලා ගන්න කියලා. බලමු මොකද ඉස්සෙල්ලාම ගන්න කියලා. වෙලාවට වැඩ. ආයෙත් තව එකක් ගන්න. තව එකක් ගන්න. ඒක අයින් කරන්න. තව එකක් ගන්න මම පුතා ගිහින්. මේ තව එකක් ගන්න. තව මොන හරි ගන්නද? ගුඩ තියෙනවා කෑම જાති. අර ගුඩ තියෙනවා නේ. හරි කුඹුඩුත් තියෙනවා. මොකක් ගන්න. නා ගන්නත් එපායි මොකද? ඒක ඊළඟට බලන්න මොනවද ගන්න කියලා. මේ තියෙන පුතාට මාරයක් මේ. කිරිබත් කනවා මට පේන්නේ.
කැවුවා. ගත්තේ නෑ නේද? ගත්තේ නෑ එල්ලුවා. හරි හරි. කෝ ගන්ද ගිහිල්ලා. ගන්ද සෙදුවිතා. ගින් කන්න අර කිරිබත් තියනවද? පොතුත් අල්ලනවා. පොතුත් ගන්න එපා. කන්න ඕනේ නෑ මට. ඔව්. අක්කා කියලා දෙනව නේද පොත්? ඒක තියමු. දැන් ගින් කන්න ගන්න. මේ පැත්තට යන්න. මේ පැත්තට යන්න. ගින් කන්න ගන්න මොන හරි. කන්න ගන්න. නෑ නෑ. මාරේ පේන්නේ නෑ. කිරිබත් එකට යන්නේ. කන්න ගන්න. අතින් ගන්න. දෙක. ආයි කරදා. ඒක කට දාමු. කොයින්? අයි නින්න. කො. ada yuk. Ada ya? Ikan di mana bilang ada? සුදු මහත්තයා දෙන්න. දෙන්න සුදු මහත්තයා. මේ සුදු පුතා මේ. කන්න මේ චූරි පුතා. කන්න ගන්න කන්න ගන්න. වතුර බොත්තේ දැක්කයි ගමන. ඒක ඇත්තටම මට කන ගානක් නැහැ කොහොමද? මේ සුදු මහත්තයා යම් යම් මේ ගොඩ පිරීලා යම් මෙහෙ යම් ඕනේ නැද්ද? මේ පුතේ මේ ලස්සන අල්ලලා තියෙනවා. අල්ලලා තියෙනවා. දැන් මෙතන ඔක්කොම අල්ලලා තිබ්බා. Mandi pun tiada karena kan, emang ada. නේ ඉතින් උලන්න. කමුද එහෙනම්? ආතෝ තගෙන. සුදු පුතා කොහෙද නන්නේ? එන්න මේ Ada alwa gak යම් තියෙනවා. කලින් යත්තේව බලන්න යනවා. එයාත් වතුර බෝතලෙට කැමති අක්කගේ. Anda ganak nih. එයාට කන්න ගන්න. ඉතින් එයාට කිසිම දෙයක් දුන්නට ගන්නෙ නෑ වෙන දේවල් තමයි ගත්තේ. ඉතින් අන්තිමේටම මම ඉතින් එයාගේ කටෙන් අරන් චූටි කිරිබත් කෑල්ලක් තිබ්බා. ඒ ගමම්ම එයාට මම වෙන බත් එකකුත් හදාගත්තා. බත් පොඩ්ඩක් එයාට වෙනම හදාගත්තා අල හොදි පොඩ්ඩකුත් එක්ක. ඒ ටිකත් කවලා පළතුරට හිකුත් ඉතින් කැව්වා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ දවස එදා ගෙවුනේ. හරිම මහන්සිය කොහෙ ගියාද නෑ. ඉතින් අපේ චූටි පැටව දෙන්නගේ ඒ වැඩ බලනකොට ඉතින් මහන්සිය ගානක් නැතුව යනවා. මගේ හැම දෙයකටම ඉතින් උදව්වට මගේ හස්බන්ඩ් ඉන්න නිසා මට ඉතින් හැම දෙයක්ම හරි ලේසියෙන්ම කරගන්න පුළුවන්. චූටි බබාලා දෙන්නත් එක්ක නැත්තම් මේ දේවල් කරනවා කියන්නේ හරිම අමාරු වැඩක්. මොකද මේ පුංචි දෙන්නම හරිම දඟයෝ දෙන්නේ. ඉතින් බොහෝමත්ම ස්තුතියි මාව නැරඹුවට. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. ඔයා පළවෙනි වතාවට නම් මගේ channel එක බලන්නේ subscribe කරන්නත් අමතක කරන්න එපා. like කරලා comment කරන්නත් අමතක කරන්න එපා. මොකද ඔයාලගේ comment එකෙන් තමයි අපි තවත් ඉස්සරහට යන්නේ, වැරදි අඩුපාඩු හදාගන්නේ. අපේ වීඩියෝ වල යම්කිසි වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් අපිට ඒවා කියලා දෙන්න. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි.